සිංහල කියන්නේ ගොඩක් ස්වයංපෝෂිත භාෂාවක්. ඒව සංසන්දනය කරනකොට ඉංග්‍රීසි ඒ තරමට ස්වයංපෝෂිත නැහැ. ඒක සිංහලෙන් හිතන අපිට විවිධ විදිහට අපිට අදහස් හිතෙන්න පුළුවන්. සිංහල භාෂාව ගොඩාක් ස්වයංපෝෂිත. for example උදාහරණයක් විදිහට කොච්චර වෙලාවක් ගන්නවද, කොච්චර වෙලාවක් යනවද, කොච්චර වෙලාවක් වැය වෙනවද, කොච්චර වෙලාවක් ගත වෙනවද, අවුල් වෙන්නේ හතර දෙනෙක්ට ඒ විදිහට අදහස් හතරක් හිතෙන්න පුළුවන්. මම නැවත කියන්න කොච්චර වෙලාවක් ගන්නවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කොච්චර වෙලාවක් යනවද, කොච්චර වෙලාවක් වැය වෙනවද, කොච්චර වෙලාවක් ගත වෙනවද. හැබැයි මෙහෙම හතර දෙනෙක් හතර විදිහකට හිතුවට කිව්වට ඉංග්‍රීසි භාෂාවේ මේ කියන්න තියෙන ක්‍රමයයි. හරිම ලේසි. ඒ විදිහට අපි මේ මෙතඩ්ස් එක ෆලෝ කරන යොත් මම හිතනවා බොහොම කෙටි කාලෙකින් අපිට අපේ අදාළ ටාගට් එකට යන්න පුළුවන් කියලා. එහෙනම් මම කියලා දෙන්නම් අද කොපමණ කාලයක් ගත වෙනවද, යනවද, වැය වෙනවද, ගන්නවා කියන එක බොහොම සරල ක්‍රමයකින්. අපි දන්න verb එකක් තියෙනවා take කියලා. සමහර take කියන ගන්නවා කියන එක take සමානයි have සමානයි get. I will take මම ගන්නවා. right? අන්නේ verb එක අපි ගන්නවා කියලා දන්නවා. නමුත් මෙතනදී අපි ඒ take කියන verb එකේ අවස්ථා හතරක් ගන්න තියෙනවා. take එකේ එක තැනම තමයි ගන්නවද. තව එකක් යනවද. තව එකක් වැය වෙනවද. තව එකක් ගත වෙනවද. how long කොපමණ කාලයක් යනවද. how long කොච්චර කාලයක් යනවද w question එක. how long does it කියන subject එක ඉදිරියෙන් අපි දානවා does අපිට do දාන්න බෑ. how long do it කියන පුළුවන්ද? බෑ. අපි කියන්නේ how long does it. ඉදිරියට යමු. how long does it take. how long does it take. දැන් සිංහලෙන් කිව්වොත් හතරක් කියන්න පුළුවන්. අපි તો ගෙදර ඉන්නවා කියලා A B C D කියලා හතර දෙනෙක්. ඒ හතර දෙනා එක්කෙනෙක් කියනවා how long does it take. ඉංග්‍රීසියෙන් එකයි සිංහලෙන් කොච්චර කාලයක් ගන්නවද, කොච්චර කාලයක් යනවද, කොච්චර කාලයක් වැය වෙනවද, කොච්චර කාලයක් ගත වෙනවද. අපි දැන් මේ හතර දෙනාටම පුළුවන් එක විදිහකට කියන්න how long does it take. අපිට දැන් අවශ්‍යයි තව verb එකක් add කරගන්න. අපි ඒ විදිහෙන් how long does it take කියන එකට add කරනවා to එකක්. අපි එතනට යමු. how long does it take to. how long does it take to. to plus verb infinitive. අපි to එකට plus කියන ක්‍රියාපදයේ පළමු අවස්ථාව. verb infinitive එක. to go, to reach, to write, to teach. මේ විදිහට verbs එකක් add කරගෙන යමු. අපි දැන් දන්නවා මේ go කියන verb එකට සාමාන්‍ය අපි යම් තැනකට යනකොට අපි to භාවිතා කරනවා. for example go to candy. අපි usually යනවා නම් සාමාන්‍ය ordinary action එකක් කරන්න places හයක් තියෙනවා. school, temple, church, hospital, prisons, welcome places. මේවට අපි ordinary actions කරන්න usually යනවා නම් අපි the භාවිතා කරන්නේ නැහැ. අපි කියමු බලන්නේ අවස්ථාවෙම to school, to temple, to church, to hospital, to prisons, to working place, to work. හැදිරි එතනින් එහාට අපි හිතමු අපි යනවා කියලා වෙලා නගර ගණනාවකට. to Kandy, to Colombo, to Jaffna. අපි ද දාන්නේ නැහැ. මොකද ඒවා ප්‍රොපර් නම සංඥා නාම නිසා. අපි දැන් හිතමු අපි යනවා කියලා එහෙම නොවන අවස්ථා ටික, එහෙම නොවන ස්ථාන ටික. library, to the library, to the cinema, to the fair, to the beach. go to the cinema, go to the fair, go to the library. දැන් okay. ආය පාරක් උඩට යන්න. go to Kandy, go to Jaffna, go to Galle. පැහැදිලි? go to school, go to temple, go to church, go to hospital. ඒ සෙට් එක එහෙම එනවා. එතනින් අහලා අපි හිතමු library යනවා කියලා. go to the library, go to the cinema, go to the beach. දැන් okay. අපි දැන් හිතනවා අපි ළඟා වෙනවා කියලා. ළඟා වෙනවට තියෙන verbs කරනවා. reach කියන්න පුළුවන්, arrive කියන්න පුළුවන්. අපි තුමු reach කියන verb එක භාවිත කරනවා කියලා. මේ reach කියන verb එකට අපි to එකක් use කරන්නේ නැහැ. අපි කිව්වොත් එහෙම reach to Kandy කියලා ඒක වැරදි. අපි කියන්නේ reach Kandy, reach Kandy, reach Colombo, reach Jaffna, reach the cinema, reach the library. okay. දැන් අපි යන ඉස්සලා පළවෙනි sentence එක හදමු. කොපමණ කාලයක් ගන්නවද? සිංහලෙන් 4යි. කොපමණ කාලයක් යනවද? කොපමණ කාලයක් වැය වෙනවද? කොපමණ කාලයක් ගත වෙනවද? how long does it take to. verb එක to go. කොහෙද? to Kandy. කොච්චර වෙලාවක් ගන්නවද නුවරට යන්න? අපි පිළිවෙලට කියමු. how long does it take to go to Kandy. again how long does it take to go to Kandy. කොච්චර වෙලාවක් ගන්නවද ජෆ්නා යන්න?
කොච්චර වෙලාවක් ගත වෙනවද ජෆ්නා යන්න? How long does it take to go to Jaffna? අපි හිතමු reach වලින් කියනවා කොච්චර වෙලාවක් යනවද නුවර ළඟා වෙන්න. අපි කියමු how long does it take to reach Kandy? අන්න ඒ වෙලාවේ අපි reach to Kandy කියලා කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා. Again, how long does it take to reach Kandy? කොච්චර ගත වෙනවද මේ රචනාව ලියන්න? How long does it take to write this essay? How long does it take to write this essay? ඒක 4 දිනකට 4 විදිහට හිතෙන්න පුළුවන් සිංහල භාෂාවේ. මම කියනවා සිංහල ගැන ගොඩක් ෂෝම් පොසිටයි කියනවල. කොච්චර වෙලාවක් යනවද මේ රචනාව ලියන්න? කොච්චර වෙලාවක් ගත වෙනවද මේ රචනාව ලියන්න? කොච්චර වෙලාවක් වැය වෙනවද? හැබැයි මොන විදිහට හිතුවත් කවුරු හිතුවත් අපි කියන්නේ එක විදිහයි. ඒ තමයි how long does it take to? How long does it take to reach Kandy? How long does it take to go to Kandy? How long does it take to write this essay? කොච්චරක් යනවද? අපි දැන් ගිහලා දෙනවා ගෑරේජ් එකට. අපි දැන් අහනවා මේ කොච්චරක් යනවද මේ වාහනේ රිපෙයාර් කරන්න? How long does it take to repair this car? මේ කාර් එක රිපෙයාර් කරන්න කොච්චරක් යනවද? කොච්චරක් ගත වෙනවද? How long does it take to repair this car? දැන් අපි දන්නවා does කියන්නේ වර්තමාන කාල helping verb එකක්. අපි ඉතින් අපිට how long do it කියන බෑ. අපි කියන්නේ how long does it. අපිට දැන් මේ අහන්න ඕන කොච්චර වෙලාවක් ගන්නවද? කොච්චරක් ගත්තද? අපි දැන් මේ verbs හතරම සිංහලේ past tense කරනවා. කොච්චර වෙලාවක් ගත්තද? කොච්චර වෙලාවක් ගියාද? කොච්චර වෙලාවක් වැය වුණාද? කොච්චර වෙලාවක් ගත වුණාද? ඒ වෙලාවට අපි මොකද කරන්නේ? How long does it කියන එකේ අර helping does කියන එක අපි past tense කරනවා. අපි දන්නවා do does වල past tense එක read. How long did it? අන්න රේසි. How long does it කියපු දැන් අපි කියනවා how long did it take to? අපි දැන් කියමු කොච්චර වෙලාවක් ගියාද නුවරට යන්න? How long did it take to go to Kandy? කොච්චර වෙලාවක් ගත වුණාද කොළඹට ළඟා වෙන්න? How long did it take to reach Colombo? කොච්චර වෙලාවක් ගත වුණාද වැය වුණාද මේ රචනාව ලියන්න? How long did it take to write this essay? දැන් අපිට past tense වල ඕනම වෙලාවක අපිට පුළුවන් මොන හරි දෙයක් කරන්න ක්‍රියාවක් කොච්චර වෙලාවක් ගියාද ගත වුණාද වැය වුණාද කියන එක අහන්න. අපි දැන් හිතමු අනාගතයේ යම් දෙයක් අපි අහනවා කියලා. අපිට දැන් අහන්න සිද්ධ වෙනවා කොච්චර වෙලාවක් යාවිද නුවර ළඟා වෙන්න? කොච්චර වෙලාවක් ගත වේවිද මේ රචනාව ලියන්න? කොච්චර වෙලාවක් යයිද මේ නිවුස් ගොඩ නගන්න? හරිම සරලයි. does එක did උනා. දැන් අපි කරන්නේ does did අනාගතේ will කරනවා. අපි දැන් will දාලා කියමු how long will it take to? How long will it take to? අපි දැන් කොහොමද පටන් ගත්තේ? How long does it take to? percentage. කොච්චර වෙලාවක් යනවද? කොච්චර වෙලාවක් ගත වෙනවද? past tense එක how long did it take to? කොච්චර වෙලාවක් ගියාද? කොච්චර වෙලාවක් ගත්තද? කොච්චර වෙලාවක් ගත වුණාද? අපි දැන් will දැම්මාම how long will it take to? කොච්චර වෙලාවක් යාවිද? ගත වේවිද? කොච්චර වෙලාවක් ගනිවිද? අපි දැන් ඒකන sentence තුනක් හදමු. කොච්චර වෙලාවක් යාවිද නුවරට යන්න? How long will it take to go to Kandy? කොච්චර වෙලාවක් යාවිද කොළඹට ළඟා වෙන්න? How long will it take to reach Colombo? අන්න අපි දැන් reach එකට to එක දාන්න නැතුව කියනවා. How long will it take to reach Colombo? කොච්චර වෙලාවක් යාවිද මේ පාඩම උගන්වන්න? How long will it take to teach this lesson? දැන් අපිට පුළුවන් ඕනම අවස්ථාවක සිංහලෙන් කොච්චර වෙලාවක් යනවද? කොච්චර වෙලාවක් ගන්නවද? ගත වෙනවද? වැය වෙනවද කියන එක present tense, past tense සහ future tense වලින් අහන්න. අයි පොඩ්ඩක් එකපාරක් practice කරමු අය පාරක්. How long does it take to? හොඳට කියන මාත් එක්ක. How long does it take to? How long did it take to? How long will it take to? 2 plus verb infinitive. හරි. ඉතින් බොහොම සරලව අපිට පුළුවන් මේ පැරැන්ඩ ඔස්සේ ඔයාලට අදහස් කියා ගන්න. මේවැනි අදහස් ඕන දෙයක් කියා ගන්න පුළුවන්. අපි ඒ sentence එක practice කරමු. ඒක අපි කාල තුනෙම කියමු. කොච්චර ලාවක් යනද මේ රචනාව ලියන්න? How long does it take to write this essay? කොච්චර ලාවක් ගියාද මේ රචනාව ලියන්න? How long did it take to write this essay? කොච්චර ලාවක් යාවිද මේ රචනාව ලියන්න? How long will it take to write this essay? ඉතින් මතක තියාගන්න තියෙන්නේ present tense එකේ how long does it take to? past tense how long did it take to? future tense how long will it take to? right. ඔයාලට දැන් පුළුවන් මෙවැනි අදහස් කියන්න මේ පැරැන්ඩ් එක යූස් කරන්න. right. thank you.